සදර්න් ඒෂියන්ස්ලාගේ එඩියුකේෂන් හබ් එක වෙන මැලේසියාවට ඔයාගේ හයර් ස්ටඩීස් කරන්න ප්ලෑන් කරගෙන ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එකකින් ඔයාලට සම්පූර්ණ ගයිඩ්නස් එකක් ලබා ගන්න පුළුවන්. මැලේසියාවේ අධ්‍යාපනය කරන්න විදේශීය සිසුන්ට දෙන නිල අවසරය ස්ටුඩන්ට් වීසා එකකින් ඔයාලට හම්බ වෙනවා. ඇත්තටම මෙහිදී ඔයාලට හම්බ වෙන ස්ටුඩන්ට් පාස් එකක්. මේක යටතේ තමයි ඔයා ස්ටඩීස් කරන්න ඕන. Education Malaysia Global Services එහෙමත් නැත්නම් EMGS එක සහ Immigration Department of Malaysia මගින් මේක නිකුත් කරන. කාටද මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්? ඔව්, මැලේසියාවේ යුනිවර්සිටි එකකින්, කොලෙජ් එකකින්, ස්කූල් එකකින් ෆවුන්ඩේෂන්ස්, ඩිප්ලෝමා, බැචලර්ස් ඩිග්‍රී, මාස්ටර්ස් සහ PhD වැනි ෆුල් ටයිම් පාඨමාලාවන් කරන්න එන ඕනම විදේශීය ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මොනවාද මේකට ඔයාලඟ තිබිය යුතු මූලික අවශ්‍යතා? ඔව්, වීසා එකක් ඇප්ලයි කරන්න ඔයාලට පිළිගත් යුනිවර්සිටි එකකින් නැත්නම් ඉන්ස්ටිටියුට් එකකින් ස්කූල් එකකින් ඔෆර් ලෙටර් එකක් තියෙන්න ඕන. ඒ වගේම පාස්පෝර්ට් එක, එතකොට ඔයාගේ এডুকেෂන් නැත්නම් ඇකඩමික් සර්ටිෆිකේට්ස් ටික, ඒ වගේම පාස්පෝර්ට් සයිස් ෆොටෝස්, සමහර යුනිවර්සිටිස් ඉල්ලනවා වගේ බැංක් ස්ටේට්මන්ට්. ඉතින් මෙන්න මේ කියන ડોකියුමන්ට්ස් ටික ඔයාලට තියෙන්න ඕන මේ වෙනුවෙන් ඇප්ලයි කරන්න. අයියෝ ස්ටඩීස් වෙනුවෙන් මැලේසියාව තෝරාගත යුතුයි. ඔව්, ඇත්තටම මැලේසියාව කියලා කියන්නේ affordable tuition fee එකක් තියෙන, high quality education එකක් තියෙන හොඳ country එකක්. ඉතින් මෙයාලගේ අපි ටියුෂන් ෆී එක ගත්තත් ලෝ බජට් එකකින් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. වීසා සක්සස් රේට් එක 99.99% එකක් තියෙනවා. ඒ වගේම වීසා ප්‍රොසෙස් එකට යන කාලයත් හරිම සීමිත කාලයක් යන්නේ. ඔයාලට මාසයකටත් වඩා අඩු කාලයකින් ඔයාගේ වීසා ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම වීසා රිෆියුසල්, අපි හිතමුකෝ වෙනත් කන්ට්‍රි එකකට ඇප්ලයි කරලා ඔයාලට වීසා රිෆියුසල් එකක් තියෙනවා කියලා. මෙන්න මේක ඔයාලට බාධාවක් වෙන්නේ නැහැ මැලේසියා ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරද්දී. රයිට්, මැලේසියා ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක්, ගැටලුවක් දැනගන්න ඕන දෙයක් තමයි මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඔව්, අනිත් කන්ට්‍රීස් එක්කලා කම්පෙයාර් කරලා බලද්දී affordable tuition fee එකක් යටතේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් කෝසස් ගණනාවක්ම මැලේසියාවල තියෙනවා. ඉතින් විශේෂයෙන්ම hospitality tourism management, accounting and finance, logistics, business management, computer science, IT, software engineering වලට අමතරව AI ඊට අමතරව අපි කතා කරොත් ගොඩක් famous caregiver වගේ program වලට, ඒ වගේම aviation side එකෙන් තියෙන programs වලට හොට apply කරන්න පුළුවන්. මේකේ ලොකු variety එකක් තියෙනවා. ඉතින් university එකත් එක්ක කතා කරලා ඔයාලට course selection එක දැනගන්න, ඒ ටික අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කොහොමද මේ මැලේසියානු වීසා ප්‍රොසෙස් එක කරගන්නේ? ඔව්, පිළිගත් යුනිවර්සිටි එකකින්, කොලෙජ් එකකින්, හෝ ඉන්ස්ටිටියුට් එකකින් ඔෆර් ලෙටර් එකක් තියෙන ඔයාට පුළුවන් EMGS එක හරහා ඔයාගේ වීසා ඇප්‍රූවල් ලෙටර් එක ඇප්ලයි කරගන්න. සාමාන්‍යයෙන් මේ වීසා ඇප්‍රූවල් ලෙටර් එක එන්න සති 3ක 4ක වගේ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ මේක හම්බුන ඔයාට පුළුවන් ඔයාගේ එන්ට්‍රි වීසා එකට ඇප්ලයි කරගෙන මැලේසියා වලට යන්න. මැලේසියා වලට ගියාට පස්සේ ඔයාට EMGS approved clinic එකකින් ඔයාගේ මෙඩිකල් එක කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අවසානට ඔයාගේ පාස්පෝර්ට් එක ඉමිග්‍රේෂන් එකට දීලා ඔයාගේ ෆයිනල් ස්ටුඩන්ට් වීසා පාස් එක ස්ටිකර් එක කලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ EMGS payment එක ringgit 2500 3500 අතර වෙනවා. මේක ඔයා තෝරාගන්න යුනිවර්සිටි එක හෝ කොලෙජ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මෙඩිකල් චෙකප් එකටත් ඔයාට ringgit 500ක් 1000ක අතර මුදලක් වැය වෙන්න පුළුවන්. මේකත් වෙනස් වීම සිදු වෙන්න පුළුවන් තෝරාගන්න යුනිවර්සිටි එක හෝ කොලෙජ් එක මත. ඒ වගේම ඔයාට ඉන්ෂුරන්ස් එකක් වගේම ස්ටුඩන්ට් පාස් එක කලෙක්ට් කරගන්නත් යම්කිසි මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා ඔයා මැලේසියා වලට ගියාට පස්සේ. ඒ වගේම ඔයාගේ මේ මැලේසියානු වීසා එක බොහෝ දුරට 1 year වීසා එකක් ඔයාට හම්බ වෙන්නේ ඔයාට තියෙන ඔයා ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එකත් එක්කලා ඔයාට පුළුවන් ඔයාගේ වීසා එක රිනිව් කරගන්න. මේක අවුරුදු 3 වුණාට පස්සේ ඔයාට දෙවෙනි අවුරුද්දට තුන්වෙනි අවුරුද්දට මෙන් ඔයාගේ වීසා එක දික් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ වීසා රිනිව් එක කරගන්න යද්දී ඔයාගේ ඇටෙන්ඩන්ස් වගේම ප්‍රෝග්‍රස් රිපෝට්ස් ටික අවශ්‍ය වෙනවා. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මැලේසියාවේ part time job කරන්න පුළුවන්ද? ඔව්, සමහර කොලෙජස්, සමහර යුනිවර්සිටිස් ඔයාලට ලබ කරනවා
while studying ඔයාට part time jobs කරන්න. ඒ වගේම සමහර universities එකලා මේක සීමිත කාලයක් දක්වා කියන්නේ සතියකට යම්කිසි ප්‍රමාණයක් තියනවා ඔයාට වැඩ කරන්න පුළුවන්. මේ විදිහට ඔයා apply කරන university එකත් එක්ක ඒක depend වෙනවා. ඉතින් ඔයා apply කරන්න කලින් හොඳම දේ තමයි ඔයා university එකත් එක්ක කතා කරලා ඔයා දැනගන්න කොහොමද මේක ලබ් කරනවාද part time කියලා කියන එක සම්බන්ධව. සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්ට මැලේසියාව තුලදී ඒගොල්ලෝගේ ස්ටඩීස් අතරතුරදී වැඩ කරන්න අවසර හම්බ වෙනවා. මේක නීති විරෝධී නැහැ. මැලේසියාවලදී ඔයාට යන living expenses මොනවද? living cost එක කොහොමද කියලා කියන එක තමයි ඔයාට තියෙන ඊළඟ ප්‍රශ්නේ. ඔව්. ඇත්තටම මැලේසියාවල ඔයාට අනිත් countries එකලා කම්පෙයාර් කරලා බලද්දී living cost එක සාපේක්ෂව අඩු රටක් මැලේසියා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාට රින්ගිට් 700ක් 800ක් වගේ තියෙනවා නම් ඒක ඇති ඔයාට ඔයාගේ මාසේ ජීවත් වෙන්න. ඉතින් මැලේසියාවල ඔයාට ලොකු accommodation range එකක් තියෙනවා. මෙතනදී අපි ස්ටුඩන්ට් කෙනෙක් විදියට යනකොට share room එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වගේම share කරගන්නකොට දෙන්නෙක් තමයි බොහෝ දුරට මැලේසියා යුනිවර්සිටිස් වලින් arrange කරලා දෙන්න හොයාගන්න place එකකින් සාමාන්‍යයෙන් දෙන්නෙක් share කරගෙන ඉන්න room එකක් රින්ගිට් 300ක් 400ක් අතර වට හොයාගන්න පුළුවන්. ඊට අමතරව apartment එකකට වගේ යනවා නම් මේක ඊට වඩා ගොඩක් වැඩියෙන් ඔයාට comfortable විදියට arrange කරගන්න පුළුවන්. city එකත් එක්කලා බුක්කට මේ accommodation එකේ price එක කොච්චර cost එකක් යනවද කියලා කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම transportations ගත්තාම quality comfortable transport system එකක් තියෙන්නේ. metro system එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. public transportations පාවිච්චි කරන්න පුළුවන් මේ වෙනුවෙන්. right ඉතින් විශේෂම දෙයක් තමයි මේ වෙද්දී USA, UK, ඔස්ට්‍රේලියා වගේ universities වල වගේ countries වල තියෙන universities වල branches campuses open වෙලා තියෙනවා මැලේසියාවල. ඉතින් මේ නිසා ඔයාට පුළුවන් ලේසියෙන් පහසුවෙන් transaction එකක් apply කරලා ඒ වගේ රටකට transfer වීමේ හැකියාවකුත් එක්කලා මැලේසියා studies පටන් ගන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. finally මැලේසියා කියලා කියන්නේ high quality education එකකුත් එක්කලා අඩු budget එකකින් IELTS, show money මේ මොකක් නැතුව apply කරන්න පුළුවන් ඉක්මන් visa process එකක් තියෙන හොඳ country.